ආදරය කරද්දී මුල් කාලේ හරිම ලස්සනයි නේද? කොච්චර සතුටින් ආදරයෙන් ඉන්නවද කියනවා නම් ඔයාට ඒ කාලේ වෙන දේවල් හිතා ගන්නවත් අමාරුයි. මොකද ඉන්නේ ආදරයෙන් අන්ධ වෙලානේ. හැබැයි ටික කාලයක් යනකොට තමයි එයාගේ වගේම ඔයාගේ ගතිගුණත් එළියට පේන්න ගන්නෙ. හැබැයි ඒ වෙලාවේ පෙරහැර ගිහින් කියලා නම් හිතන්න එපා. මොකද එතකොට තමයි එකිනෙකාව අඳුරගන්න පටන් ගන්නෙ. සමහරක් වෙලාවට ඔයාට පුළුවන් එයාගේ විදියට හැඩගැහෙන්න. එහෙමත් නැත්නම් දෙන්නත් එක්ක කතා බහ කරලා අයින් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපිට පුළුවන් නම් එයාගේ red flags මොනවාද, green flags මොනවාද කියලා අඳුරගන්න ඔයාගේ relationship එක ලස්සනට ගලාගෙන යනවා. ඉතින් අද Be Happy YouTube channel එකෙන් මම කියන්න යන්නේ ඔයාගේ partnerගේ red flags මොනවාද, green flags මොනවාද කියලා අඳුරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් Be Happy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම notification එකක් ගෙන්න ගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අපි දැන් බලමු red flags කියන්නේ මොනවද කියලා. red flags කියලා කියන්නේ ඔයාගේ relationship එකක ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, ගැටලු ගැන අනතුරු අඟවන සංඥා වලට. මේ සංඥා නොසලකා හැරීම තුළින් ඔයාගේ හිතට දුක, වේදනාව අධිකව දැනෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට ඔයා හිතන්නේවත් නැති විදියට මේ relationship එක break up වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ relationship එක toxic වෙන්නත් පුළුවන්. ඉතින් මේ red flags මොනවාද කියලා කලින් අඳුරගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ relationship එක break up වෙන්න දෙන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න. එහෙනම් අපි බලමු red flags කියන්නේ මොනවද කියලා. Point number 1 හැසිරීම පාලනය කිරීම. මෙතනදී ඔයාගේ partner ඔයා කතා කරන්න ඕනේ විදිය, ඒ වගේම ඔයා අඳින්න ඕනේ විදියත් පාලනය කරන්න හදනවා. ඒ වගේම තමයි ඔයා ආශ්‍රය කරන්න ඕනේ මොන වගේ අයවද, ඔයා යන්න ඕනේ මොන වගේ තැන්වලද කියලා පාලනය කරන්න හදනවා. හැබැයි හොඳ relationship එකක් ඇති වෙන්නේ පාලනය කිරීමෙන් නම් නෙමෙයි. එයා ඔයාට අවංකව ගෞරව කරනවා නම් එතන ඇති වෙන්නේ හොඳ relationship එකක්. හැබැයි මෙතනදී ඔයාව පාලනය කරන්න හදනවා නම් ඒක red flag එකක්. ඉතින් ඔයා දැනගන්න ඕනේ මේ red flag එක හඳුරගෙන ඔයාගේ relationship එක හරියට maintain කරන්න. Point number 2 සංනිවේදනය නොමැතිකම. හොඳ relationship එකක් දිගටම පවත්වාගෙන යන්න නම් අනිවාර්යෙන්ම දෙන්නට දෙන්න අතර හොඳ සංනිවේදනයක් තියෙන්න ඕනේ. සමහරක් වෙලාවට එයා කියන දේවල් ඔයා ගණන් ගන්නේ නැත්නම් ප්‍රශ්නයක් වුණාම විසඳ ගන්න බැරි නම් හිතේ තියෙන දේවල් හංගගෙන කතා කරනවා නම් ඒ කෙනත් එක්ක relationship එකක් පවත්වාගෙන යන්න හරිම අමාරුයි. මොකද ඒක red flag එකක් නිසා. Point number 3 අවංක නැති බව. අවංක නැති කෙනෙක් එක්ක relationship එකක් දිගටම පවත්වාගෙන යනවා කියන්නේම හරිම අමාරු වැඩක්. මොකද එයා හැම වෙලාවෙම දේවල් හංගන්න උත්සාහ කරනවා. ඒ වගේම පොඩි පොඩි දේවල් උනත් හංගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒක නිසා මේකත් එක්තරා විදියට red flag එකක්. මේ වගේ කෙනෙක් එක්ක relationship එක පවත්වාගෙන යනවා කියන්නේම ඔයාගේ ජීවිතය අවුල් වියවුල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා මොකක්ද මේ red flag කියන්නේ කියලා ඉක්මනටම අඳුරගන්න ඕනේ. Point number 4 අගෞරව කිරීම. ඔයාගේ partner ඔයාගේ හැඟීම් වලට ඒ වගේම ඔයා කියන කරන දේවල් විහිළුවට ගන්නවා නම් ඔයාට අගෞරව කරනවා නම් ඒක ලොකුම red flag එකක්. අපි හැමෝම ආදරය කරන කෙනාට ගෞරව කරන්න ඕනේ. ඒ කෙනාට ගෞරවය කරන්නේ නැතුව Tamanට ගෞරවයක් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ගෞරවය තියෙන තැන ආදරය හරි ලස්සනට ශක්තිමත්ව දිගු කාලීනව පවත්වා ගන්න පුළුවන්.
එහෙනම් අපි දැන් බලමු green flags කියන්නේ මොනවද කියලා. green flags කියලා කියන්නේ හොඳ ආරක්ෂාකාරී රිලේෂන්ෂිප් එකකට. මේ රිලේෂන්ෂිප් එකේ ඉන්න අය හැඟීම් තේරුම් ගන්නවා, ඒ වගේම එකිනෙකාව විශ්වාස කරනවා, එකිනෙකාට ගෞරව කරනවා. ඉතින් මේ වගේ green flags රිලේෂන්ෂිප් එකක ඉන්න ඔයාට හරිම ලේසියෙන් ඒ රිලේෂන්ෂිප් එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මේ වගේ රිලේෂන්ෂිප් එකක් නිසා. Point number 1. විවෘත සහ අවංක sannivedanaya. මෙතනදී හොඳ පාර්ට්නර් කෙනෙක් හැම වෙලාවෙම එයාගේ හිතට එන හැඟීම් මේ දේවල් ඔක්කොම ෂෙයා කරගන්න උත්සාහ කරනවා. හැබැයි එයාට මෙතනදී හංගන්න කිසිම දෙයක් නැහැ. මොකද එයා ඕපන් ඔයත් එක්ක කතා කරන නිසා. ඉතින් අපි හැමෝම හිතන්න ඕනේ මෙන්න මේ වගේ රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම sannivedanaya කියන එක වැදගත් කියන එක. මෙතනදී කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි මේ වගේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ sannivedanaya කියලා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ වගේම කතා කරන්න ඕනේ වැදගත් දේවල් වුණත් බය නැතුව කතා කරනවා. මෙතනදී කියන්න ඕනේ තව දෙයක් තමයි එයාලා රිලේෂන්ෂිප් එක ඇතුලේ විශ්වාසය රකින්නත් උපරිමයෙන්ම දන්නවා. Point number 2. ගෞරව කරනවා. ඔයාටත් ඉන්නේ green flags partner කෙනෙක් නම් එයා හැම වෙලාවෙම ඔයාගේ හැඟීම් වලට, ඔයා කැමති අකමැති දේවල් වලට අනිවාර්යයෙන්ම ගෞරව කරනවා. මෙතනදී ඔයාලගේ පොඩි වැරද්දක් දැක්කත් එයා අනිවාර්යෙන් මේක හරි ගස්සන්න ඔයාට උපදෙස් දෙනවා. මොකද එයාලා කැමති ඔයාලා හැමදාම ලස්සනට ඉන්නවා දකින්න. ඉතින් ඔයාගේ partnerටත් green flag එකක් නම් තියෙන්නේ මේ දේවල් එයා හොඳටම සැලකිලිමත් වෙනවා. Point number 3. සහයෝගය. අපි හැමෝගෙම ජීවිතවලට ඕනේ හැම වෙලාවෙම අපිට හෙල්ප් කරන ඒ වගේම හැම වෙලාවෙම අපේ ජයග්‍රහණ පිටිපස්සෙන් එන්න පාර්ට්නර් කෙනෙක්ව. මොකද එයා ඕනෙම වෙලාවක ඔයාගේ ජීවිතේට දුකක්, කරදරයක්, ගැටලුවක් ආවට පස්සේ ඔයත් එක්ක හැමදාම එයා ඉන්නවා නම් එයා ඇත්තටම green flag තියෙන පාර්ට්නර් කෙනෙක්. ඉතින් ඔයාට ඉන්නෙත් මේ වගේ පාර්ට්නර් කෙනෙක් නම් ඔයා හරිම වාසනාවන්තයි. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පාර්ට්නර් red flags කෙනෙක්ද එහෙමත් නැත්නම් green flags කෙනෙක්ද කියලා අඳුරගන්න. ඒ වගේම අමතක කරන්න එපා ඔයාගේ පාර්ට්නර් red flags ද එහෙමත් නැත්නම් green flags ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න දැන්ම Be Happy YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Be happy.